තිරුවන් සරණයි. ඉතින් ඔයාලා හැමෝම හොඳින් නේද? අහන්නකෝ මේ ටික. අතීත ලෙසින් සැබෑ සුවඳක් මේකේ ලොකු අර්ථයක් තියෙනවා. මට මේක ඇහෙනකොට මෙහෙම දෙයක් මතුවුණා. අපි ඇත්තටම මේ ලෝකේ ඇලෙන්නේ, ගැටෙන්නේ, බැඳෙන්නේ මොහෙන් අවිද්‍යාවෙන් ලෝභ දේශ මොහ කියන මේ තුන අල්ලගෙන අවිද්‍යාවෙන් අන්නෙලා බැඳෙනවා. ඊට පස්සේ දුකක් එනකොට හිතෙනවා අනේ එදා මේ දේ වුණා නම් අපිට මෙහෙම දුකක් නෑ කියලා. ඉතින් ඇත්තටම මේ ලෝකේ අපි කරන්න ඕන දේ නෙවෙයිනේ. අවිද්‍යාවෙන් අපි අන්ධ වෙලා ඉන්නේ. ඒ නිසා අවිද්‍යාව තමයි මේ සසර ගමනට මූලිකම වෙන්නේ. තමන්ගේ සිත අවිද්‍යාවෙන් අන්ධ කරගෙන අපි ඉන්නේ. ලෝභ දේශ මොහ කියන අංග තුන අපි වැඩි කරගන්නේ මෙන්න මේ අවිද්‍යාවෙන් හින්දා. ඉතින් වෙනස්ම දෙයක් කිව්වා. චුට්ටක් හිතලා බලන්න. තෙරුවන් සරණයි සියලුම දෙනාට.